මාව දන්නවද? නෑ නේද? මාව දන්නවද නෑ? මේ ලස්සන ඒගොල්ලන්ගේ. පුළුන් කොටයක් වගේ. මේ තියෙන සුපර් මාකට් එකක් ඇතුලේ වෙන කොහෙවත් නෙමෙයි. අයිබෝන් මම ඉන්නේ චීනේ. චීනේ සුපර් මාකට් එකකට ඇවිල්ලා ඉන්නේ. හැබැයි මේ සුපර් මාකට් එක හරිම වෙනස් විදිහේ සුපර් මාකට් එකක්. මේ සුපර් මාකට් එකේ අලෙවි කරන්න තියෙන්නේ සතුන්. පණ තියෙන සතුන්. පූසෝ, බල්ලෝ, හාවෝ, මීයෝ වගේ සත්තු වගේම අපිට හිතා ගන්නත් බැරි විදිහේ සත්තු මේ සුපර් මාකට් එකේ අලෙවි කරනවා. මේක නිකන් සත්තු අලෙවි කරන කුඩු වල දාලා තියෙන තරම් නෙමෙයි. ඊටාම පිරිසිදු, ඊටාම ලස්සන සුපර් මාකට් එකක්. ඉතින් මේ සුපර් මාකට් එකට ගිහිල්ලා බලමු මේ සුපර් මාකට් එකේ මොනවද අලෙවි කරන්න තියෙන අමුතු සත්තු මොනවද අමුතු අත්දැකීම් මොනවද කියලා. අපි මේ සුපර් මාකට් එක වටේ පුංචි රවුමක් දාලා අපි බලමු. හයි. එන්න බලන්න මේ ෂොප් එකේ ඉන්න කවුද කියලා. මම ෂෝයි බවුක් ඉන්නවා. මෙයාගේ ලස්සන දුමකුත් ඇඳලා ඉන්නේ. කට්ටිය මෙයා පොඩ්ඩක් සැරයි මෙයා පොඩ්ඩක් කෑ ගහනවා මේ කට්ටිය නම් නිදි වගේ හයි මෙයා තමයි මේක I own this shop. Oh, your shop? ඒගොල්ලෝ කම්මැලිකම තින්නවා. තව ලස්සන දෙන්නෙක් ඉන්නවා නේ. කොහොමද? මේ බලන්න. එයාගේ ලස්සන. ලස්සන බෑන්ඩ් එකක් දාලා මම පොඩ්ඩක් කලබලකාරයෙක් වගේ අපි යනවා බයි මේ වගේ තව shops ගණනාවක් තියෙනවා අපි තව ටිකක් ගිහිල්ලා බලමු තව මොනවද තියෙන shops කියලා මේ හැම එකක්ම මේ සත්තු සම්බන්ධයෙන් තියෙන shops විදියට තමයි අපිට පේන්නේ 放一个笼子里吃饭，这样你能知道你这口吃了一个怎么吃，没毛病吧？对吧？然后开始准备，我拿回来两只茶杯子，就手机这么大的一个蛋，放这儿呢。你说说，你也吃着，他也吃着这两个。昨天没吃饭，他没告诉我。而且这是狗拉肚子，你说咱正常来说，你说店里，我们第一时间先拍照发给哥是吧？发给我让我看一眼。 යාගේ මයිල් කපලා තියාගේ ලොම් කපලා තියෙන විදිය මාර ලස්සනට ලොම් කපලා මේගොල්ලන්ට ඔක්කොම පහසුකම් තියෙන වතුර තියෙනවා ලස්සන කූඩු මේ ජරාව නැහැ ගඳක් නැහැ මෙච්චර මේ බල්ලු ප්‍රමාණයක් ඉන්න තැනක් කිසිම ගඳක් නැහැ ජරාවක් පේන්නේ නැහැ මම හිතන්නේ ජරාව වැටෙන්න සර්වියට්ස් දාලා我说每次他拉完稀，我照片发给我，我可能就突然间那只小狗，可能拉一两回肚子就死了。我说你要提前跟我说，哎没有。මේ වගේ දිගටම මේ මම හිතන්නේ මේ සුනකයන් සම්බන්ධ එහෙම නැත්නම් සත්තු සම්බන්ධ shops තමයි තියෙන්නේ මෙතන. මේ වගේ තව shop එකක් මේවා දන්නවද කොහෙද? හායි. මේ දෙන්නගේ ලස්සන. මේගොල්ලන්ට සුපිරි පහසුකම් ඇතුව තමයි මේගොල්ලෝ ඉන්නේ.
අවට යට නෙමෙයි කිසිම ගඳක් නැහැ මාර ලස්සනයි. මේ වගේ shops තමයි දිගටම තියෙන්නේ. මම හිතන්නේ මේ floor එකේ තනිකරම තියෙන්නේ මේ වගේ shops තමයි තියෙන්නේ මේ. මෙතනත් ඉන්නවා ගොඩක් කට්ටිය මේ. මම දන්නවද? නෑ නේද? මම දන්නවද නෑ? ගඳුරනවා වගේ කතා කරන්නේ. මේ වගේ දිගටම මේ ගොඩාක් කට්ටිය ඉන්නවානේ. පොඩි කලබලකාරයෝ ඉන්නවා අහිංසක කට්ටිය ඉන්නවා මේ නෑ නෑ අසපාටයි ෂර්ට් එකක් අඳපු කෙනෙකුත් ඉන්නවා ටී-ෂර්ට් එකක් එහෙම ගහගෙන ඉන්නේ මේ තවත් ෂොප් එකක් නේ මේක ඉන්නේ පූසෝ wow, ලස්සන. මේ එක જાතිය පූසෝ ඉන්නේ මේකේ මේ. මේගොල්ලෝ හරි කම්මැලි විදියට නිදි. ලංකාවේ ඉඳන් ආපු කෙනෙක් දන්නෙත් නෑ. මේ බලන්නකෝ මාර ලස්සන පූසෝ ඉන්නේ. අනේ මේ පුළුන් කොටයක් වගේ. අපේ ලංකාවේ පූසන්ට ආදරය කරන කට්ටිය આવොත් නම් පිස්සු හැදෙයි මෙතන ඉන්න පූසන්ගේ ලස්සන දැක්කම පිරිසිදුකම ගඳක් නැහැ. ඊ ලස්සන. එන පූස් රාජෙක් වස කඩි පූසෙක් වසම වස පාටයි නේ අම්මෝ ඔයාගේ සයිස් එක කොහමද මහ විශාල පූසොත් ඉන්න මේ ලංකාවේ නම් මේ වගේ විශාල පූස දකින්න හම්බෙන්නේ මේ පොඩි කොටි පැටවු වගේ ඒ ඇස්සේ ඉන්න මේ වගේ අහිංසක කට්ටියක් ඉන්නවා මේ ඒගොල්ලන්ගේ නම් හැමේ මොකක් හරි කේස් එකක් වගේ රසනීපෙන් ඉන්නා වගේ. මේ දිගටම ඉන්නේ පූසෝ. මේ බලන්න මෙයාගේ සයිස් එක පොඩි කොටි පැටියෙක් වගේ මේ. පල්ලා ඉන්නේ කියන්නේ. ඒගොල්ලන්ට කෑම තියෙනවා මං හිතන්නේ ඉජරා කරන්න මේ වගේ දාලා තියෙනවා. මේ සයිස් එක බලන්න සාමාන්‍ය සයිස් එක බලන්න ලංකාවේ පූසෙක් මෙච්චර විශාලව ඉන්නවද නැහැ මේ සයිස් එක. ඇත්තටම පොඩි කොටි පැටවු වගේ. එච්චර විශාලයි. මේ විදිහට දිගටම ඉන්න මේ අනේගොල්ලෝ කනවා මේ එක්කෙනෙක් කනවා මේ. එක්කෙනෙක් කනවා මේ අනිත් එක්කෙනා අනිත් වැඩේ කරනවා. මේ කොටියෙක් වගේ. මේ අනිදහසේ ඉන්නවා එළියේ ඉන්නවා මං හිතන්නේ අයිතිකාරයාගේ පූස වෙන්න තමයි ආය සෙල්ලම් කරනවා. Hai. Apa danit ne? මම හිතන්නේ මේ පූසෙක් ගන්න ඇවිල්ලාද කොහෙද? මේ මාර සයිස් වල පූසෙ ඉන්නේ. අනේ පුංචි පැටවු ටිකක් ඉන්නවා. කූඩු පිරිසිදු කරනවා.
බලන්න ෆුඩ් එක කොච්චර පිරිසිදු කරනවද කියලා. නිකන් ඔහේ පිරිසිදු කරන්නේ ඒක දැලෙන් දැල පිරිසිදු කරනවා. ඒකෙන් තමයි මේ වගේ තැනක මේ වගේ මේ සුපර් මාකට් එකක් ඇතුලේ මේ වගේ දෙයක් තියෙන්න පුළුවන්. දැන් ලංකාවේ මෙහෙම දෙයක් තිබ්බනම් පහලින් යන්න බැරි තරම් ගඳක් එනවනේ. මෙතන එහෙම නැහැ. හරි පිරිසිදු කර තියෙනවා, ලස්සනට තියෙනවා. මම ඉස්සෙල්ලා කලින් ගිය ෂොප් එක. ඒ පූස් රාජයෝ. පූසෝ කියන්න බෑ මුන්ට මුන් පූස් රාජයෝ. මේ ගාපීරු වගේ මේ. මම කලින් ගිය ෂොප් එක. මේ තියෙන්නේ මුලින්ම ගිය තැන. මෙතන තව එකක් තියෙනවා. හලෝ කොහමද? මම හිතන්නේ මේ තැන්වල මේ පෙට් ගෲමින් කියන එකක් කරනවා සත්තුන්ව පිරිසිදු කරලා ඒ ලොම් කපලා ලස්සන කරලා ඒ ඔක්කොම වැඩ ටික මෙතන වෙනවා. මම හිතන්නේ මේ ෆ්ලෝ එක සම්පූර්ණයෙන්ම වෙන් කරලා තියෙන මේ සත්තු සම්බන්ධ ව්‍යාපාරවලට. හැබැයි කිසිදු ගඳක් නැහැ, අපිරිසිදු බවක් නැහැ, අපිරියාවක් නැහැ. මාර පිළිවෙලට මාර ලස්සනට ඉතාලම නීට් එකට මේ ව්‍යාපාර පවත්වාගෙන යනවා. සත්තුත් තුනත් හරිම පිළිවෙලට ඉන්නවා, ලස්සනට ඉන්නවා. ඉතින් බලන්න ආසයි, කිසිම අපිරියාවක් ගඳක් නැහැ. බලමු තව මොන හරි තියෙනවද කියලා. මේ තියෙන්නේ තව එකක් තියෙනවා සත්තුන්ව මම හිතන්නේ මේ පිරිසිදු කරන තැන්. ඒ බලන්න සත්තුන්ව පිරිසිදු කරන, සෝදන, විවිධ උපකරණ ඒවත් අලෙවි කරනවා මම හිතන්නේ මෙතන. සත්තු පූසෝ බල්ලෝ විතරක් නෙමෙයි මේ මීයෝ. තව එක විදිහේ සත්තු ඉන්නවා. කුංචි මීයෝ, ආවෝ, මාළු ඉන්නවා. මම මේ ලාම කියන සතා වෙන්න ඕනේ. මේ තියෙන සුපර් මාකට් එකක් ඇතුලේ වෙන කොහෙවත් නෙමෙයි. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ අලුත්ම අත්දැකීමක් ගන්න ඇති. මේ විදිහට සත්තු අලෙවි කරන සුපර් මාකට් එකක් මම නම් මීට කලින් දැකලා නැහැ. සමහරලාට ගොඩක් දුරට ඔබත් ඒ වගේ තැනක් දැකලා නැතුව ඇති. ඉතින් මේ වගේ තවත් ලස්සන වැදගත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. චීනේ තියෙන තවත් අමුතු දෙයක් අපි ඔයගොල්ලන්ට අරන් එන්න බලාපොරොත්තු වෙනවා.